අක්කි මේ අහන්න මල්ලි බබා දෙස බලන්න නෙමෙයි දෙන්න. දැන් වෙලාව හරියටම 10යි. අපි මේ යන්නේ ගැඹුරු YouTube channel එකේ අලුත්ම වීඩියෝ ෂූට් කරන්න. ඉතින් බලමු අද දවසේ කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරි. මේ තමයි අපේ ළමයි ලෑස්ති වෙන වීඩියෝ. ඔව් හයි. බලමු දැන් කට්ටිය මොනවද කරන්නේ. මේ ඉන්නේ මිරින. මම ශමිලා ලියනාරච්චි. මේකේ කන ඉවර වෙලා යා. එයා කොයි කොණ්ඩේ එකක් ගොතන්න ගන්න රුපියල් 300ක්. අදටම රුපියල් 1000ක් විතර හම්බ කරලා ඉන්නේ ක්ලාස් එකේ. ඕන රටක් පුළුවන්. wait a minute. ini dasi di sini soalnya. ළමයි කීප දෙනෙක් ඔක්කොම වගේ වෙලාවට ඇවිල්ලා ටික දෙනෙක් ඉන්නවා. හැමතැනම ඉන්නවනේ වෙලාවට වැඩ කරන ළමයි. ඉතින් මේ තමයි අපේ කට්ටියන්ගෙන් 10ට එන්න කියලා කිව්වහම 11:00ට එන වෙලාවටම වැඩ කරන ළමයි ටික. මේ ටැග් ගහ කවුන්ට් කරන්නේ ක්ලාස් එකේ ඉන්න හොඳම ගෝලය දෙන්නා. අක්කි මේ අහන්න මල්ලි බබා දෙස බලන්න නෙමෙයි දෙන්න. මේ තමයි ඉතින් ඔයාලා Facebook එකේ, YouTube එකේ, TikTok එකේ අපේ account එකට ගියාම හැමතිස්සෙම මෙයා කවුද කියලා අහන මාසාර. මේ ලස්සන පොසිෂන් එකක වාඩි වෙලා ළමයි ටිකත් වට කරගෙන මොනවද කියන්නේ අපේ සර්. ඒ කියන්නේ ගැඹුරු ප්‍රොඩක්ෂන් එකේ ස්ටෙප් අප් ඩාන්සින් ස්ටුඩියෝ එකේ ප්‍රධානියා. තව ඇක්ටිං කරනවා, එතකොට තව ෆොටෝග්‍රැෆි කරනවා, ටීච් කරනවා. ඒ ඔක්කොමඩත් වැඩිය සර් අලුතෙන්ම පටන් ගත්ත බිස්නස් එක තමයි මේ. ඉතින් ඔයාලගේ රෙදි තියෙනවා නම් වෙනත් දෙන්න පුළුවන්. දැන් මම කන්න මෙන්න මේ නම්බර් එකට. ඉන්දියාවෙන් ආනයනය කරන ලද පිළිත් පරුෂාලි. මේ තමයි ඔක්කොටම අම්මා. අයියා සියලු දෙනා පෝෂණය කරනවා. ඔයාලට ඒක තියෙනවා. හායි කැඩර්. වරල්ලෝටි කියේ ජාස්මා. දවසේ චරිතය. පේනව නේද? වැඩක් කරන්න ගියාම මේ වගේ මැද්දෙන් පයින් ළමෙක් ඉන්නවමයි.
මොකක්ද කියලා දන්නේ නැති එකම එක්කෙනා තමයි මේ ඉන්නේ. Kami nanti dari mana lagi ni? Kata jangan lupa. Anak tak. Tengok mata. Kamu tuh yang paling suka ya Rena, yang suka adalah yang tahu ini. Kami tamai me para ini ke teacher, cuma teacher. Itu yang kita pakai dari syuting adalah dan api hadan ni. Next year dengan syuting adalah ni kalau ada nak pakai, ni boleh guna juga ada. Tadi dah ni practice. Kita pergi yang itu. Nah, tenang. Siapa tu? Masih dah. Nak lain dah. Tinggal. Naik tinggal. Maknya nak sama tinggal ni. Tinggal kau. Pindah. Tinggal. උදේ ඉඳන් කරපු ෂූට් එක ඉවර වෙනකොට හවස 5:00මාරත් පහ වුණා. අපි කට්ටියම ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ මේ. ඉතින් ඔයාලට කියන්න අලුත් ආරංචියක් තියෙනවා අපේ අලුත් වීඩියෝ එකේ චූටි බබෙක් අපේ තිවෙන්යා කොණ්ඩේ කපනවා. ඔයාලා අහලා තිබ්බ එක ඇත්තටද කොණ්ඩේ කැපුවා? කැණිවලක ගහලා තින්නේ ඇත්තටද? එයා ඇඬුවේ නැද්ද? ඔහොම ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර අරන් අපි අලුත් බ්ලොග් එකකින් එන ලෑස්ති. ඉතින් අපි එනකන් ඔයාලට ටටා බයි.